ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වෙනස් මාතෘකාවක් ගැන. ගොඩක් වෙලාවට ඔයාලා අහලා ඇති අපි කැමැත්තෙන් ඉන්නේ මොකක්ද? අන්න ඒ දේ අපිට ලැබෙනවා. ඒකට අපි සරලවම කියන්නේ විශ්ව ආකර්ෂණය කියලා. ඉතින් මේ විශ්ව ආකර්ෂණ නීතිය 100%ක්ම සත්‍ය බව අනාවරණය වෙලා නැහැ. ඒත් ලෝකයේ මිලියන ගණනාවක් දහස් ගණනාවක් ජනතාව මේ විශ්ව ආකර්ෂණ නීතිය එහෙම නැත්නම් යුනිවර්ස් ඇට්‍රැක්ෂන් ලෝ විශ්වාස කරනවා. මොහොතක් හිතන්න අපිට ලැබෙයි කියලා අපි අතරමඟදී හමු වෙයි කියලා අපි ඉතාමත් විශ්වාසයෙන් හිටපු සුළු දේවල් අපට ඒ ආකාරයෙන්ම වෙලා තියෙනවා නේද? ඉතින් මේ විදියට අපිට අපේ විශාල අරමුණු ලෙඩදුක් මුදල් ප්‍රශ්න වගේ ඕනම දෙයකටත් මේ විශ්ව ආකර්ෂණ නීතියෙන් සාර්ථක ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඔබේ වාසනාවට වගේ දැකපු මේ වීඩියෝ එකේ අවසානය තෙක්ම රැඳී ඉන්න අමතක කරන්න එපා. ඉතින් විශ්ව ආකර්ෂණ නීතිය කියන්නේ සරලවම ඔබේ සිතුවිලි අනුව ඔබේ ජීවිතයට විවිධ දේවල් ආකර්ෂණය වෙන එක ගැන. මුලින්ම කියන්න ඕන මේක හුදෙක්ම මතයක් විතරයි. ඒ නිසා මේකටම ඇලී ගලී ඉන්න නැතිව මහන්සි වෙලා වැඩ කරන්නත් ඕන. එතකොට තමයි ඇත්තටම මේක වැඩ කරන්නේ. ඉතින් මුලින්ම කිව්වා වගේ එකපාරටම මේකෙන් ප්‍රතිහාර පාන්න නම් බෑ. ඒ නිසා මම අත්විඳපු සත්‍ය සිදුවීම් මම විස්තර කරන්නම්. අංක 1ටම මුලින්ම අපේ සිත නිදහස් කරගන්න ඕන. අප තුල ඇති පළපදියම් වෙලා ගැඹුරින්ම ඉන්න මායාවේ වෙනස්ම ස්වરૂප වන මාර සේනාව අපට පරද්දන්න බැරි වුණොත් මේක අපට කරන්න පහසු නැහැ. ඇත්තටම අපි ඒකට උත්සාහවත් කරන්න ඕන. අප සිත තුළ ඉන්න මායාවේ සේනාව නවත්වන්න. මුලින්ම මේ නිසා අපි ඉරිසියාව, වෛරය වැනි ඊටා පහත් සිතුවිලි පුළුවන් තරම් හිතින් අයින් කරන්න ඕනමයි. හැම වෙලේම හිතන්න මේ හැමදේම වෙන්නේ Tamanගෙම හොඳකට කියලා. ඉතින් අනිත් අය වගේ විශ්වයට එහෙම නැත්නම් විශ්ව මාතාවට ස්තුති කරනවට වඩා හැම වෙලේකම නමෝ බුද්ධාය, නමෝ අමිතෝෆෝ වගේ ආගමික ආශිර්වාද සිහිපත් කරන්න. ඔබ බෞද්ධ නොවේ නම් එම ආගමික වචන සිහිපත් කරන්න. නිසකයි වෙනස අත ළඟ. ඉතින් මේ විතරක් නෙවෙයි, හොඳ හිතින්ම අනුකම්පාව, කරුණාව දක්වන්නත් අමතක කරන්න එපා. මේ සියල්ල එක දිනක් හෝ කර බලන්න. සුළු දෙයින් සතුටු වන්න. සුළු දෙයක් හෝ යහපත් චේතනාවෙන් දන් දෙන්න. ඒ විතරක් නෙවෙයි, අපි කරන්න ඕන වැදගත්ම දේ තමයි ආත්ම විශ්වාසය ගොඩනගා ගන්න ඕන. මතකද ඔබ රියදුරු බලපත්‍රය ලබා ගැනීමට පෙර එහෙම නැත්නම් දුර ගමනක් තනිව යන්නට පෙර කොතරම් ඒ අපහසු වේදයි සිතනවා නේද? නමුත් ඒ සිතන තරම් අපහසු නොවන බව ඔබට වැටහුණු පසුව ඔබ එම අභියෝගය ජයගත්තා. ඒ වගේම තමයි ආත්ම විශ්වාසය තිබුණොත් ජය නියතයි. තවත් දෙයක් තමයි සෝබා දහමට කන් දෙන්න. සෝබා දහමේ පණිවිඩය තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒක ටිකක් දීර්ඝ නිසා මම පසුව එය ගැන විස්තර කරන්නම්. මේ මහා විශ්වය ගැන සිතමින් ඔබේ ගැටලුව ප්‍රශ්නය කෙතරම් කුඩාදයි සිතමින් නිරතරම පසුතැවිලි නොවීමට උත්සාහ ගන්න. මා කියනවාට එක දිනක් හෝ එක පැය 24ක් පැය කර දුරකථනයෙන් මදක් ඈත්වීමේ සිහි ගන්වන්න. ඔබට ජය නියතයි. ඉතින් මේ වගේ අපිට විශ්වයේ ආකර්ෂණ නීතිය හරියටම පාවිච්චි කරන හැටි හරියට මම ඔබට කියා දෙන්නම්. මේ වටිනා වීඩියෝ හොඳයි කියලා හිතනවා නම්, ඔබේ ජීවිතය වෙනස් කරයි කියලා හිතනවා නම් අපිව subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්. තෙරුවන් සරණයි.